සුබ දිනයක් සියලු දෙනාටම. තවත් කෙටි හඬ පටියකින් ඔබ හමු වෙන්න සූදානම්. අද ලැබිලා තියෙන මාතෘකාව තමයි හුස්ම ගෙවිලා ගියාට පස්සේ අපි නැවත වරක් චේතනාත්මකව ආශ්වාස ප්‍රශ්වාසයට හිත ගේන්න ඕනද කියන එක. අපි සතිය වඩාගෙන යද්දී අනුගමනය කරන එක ශිල්පීය ක්‍රමයක් තමයි ඉඳගෙන සතිය වඩනවා කියන එක. මේ ඉඳගෙන සතිය වඩද්දී ආශ්වාස ප්‍රශ්වාසයට හිත ස්වභාවයෙන් ආවොත් ආශ්වාස ප්‍රශ්වාසයේ අපි තොරතුරු අරගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ හිත පවත්වනවා. මේ හිත පවත්වගෙන කාලයක් තිස්සේ ඉන්න යෝගියෙකුට ඒ ආශ්වාස ප්‍රශ්වාස දැනීම කෙමෙන් තුනී වේගෙන ගිහින් සමහර වෙලාවට නොදැනෙනම තත්ත්වයට එන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයට එන යෝගීන් හුඟ දෙනෙක් කරන්නේ මේකට ආනාපාන සති කියලා කියන නිසා ආයේ චේතනාත්මකව හුස්ම අරගන්නවා. එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ හිත ගේන්න ඕන කියලා මූල කර්මස්ථානයේ හිත ගන්නවා. අපිට අමතක වෙනවා අපි මේ වඩන්නේ දැනුවත් භාවය කියන දක්ෂතාවය, නිපුණතාවය, හැකියාව කියන එක. ඒ දැනුවත් භාවය වඩන නිසා අපි ආශ්වාස ප්‍රශ්වාසයේ ගන්න දැනුවත් භාවයේ වැඩිවීමට උපකරණයක් ආධාරකයක් හැටියට විතරයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න ඕන ආශ්වාස ප්‍රශ්වාසයේ ගෙවිගෙන යනවා නම් ගෙවිලා ගියා නම් නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ හොයන්න නැතුව ආශ්වාස ප්‍රශ්වාසයේ නෑ කියලා දැනගත්තොත් මේ දැනුවත් භාවය කියන හැකියාව වැඩෙනවා. ආශ්වාස ප්‍රශ්වාසයේ නැතුව ගියාට පස්සේ සාමාන්‍යයෙන් වෙනත් අරමුණු වෙන්න පුළුවන්. ඒ වෙනත් අරමුණු ආපුහම ඒ එන ප්‍රකට අරමුණකට හිත යනවා නම් ඒ අරමුණේ හිත තියාගෙන හිටියත් දැනුවත් භාවය වැඩෙනවා. මේ ආකාරයට එක දිගට දැනුවත් භාවය පවත්වන්න කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා මේ විශ්වයට දීපු පණිවිඩය. ඒ පණිවිඩය මේ සියලුම දෙනාට සාක්ෂාත් කරගෙන ප්‍රගුණ කිරීමට වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක් සියලුම දෙනාට.